කාර්ය බවට පත් කරගත් රාජ්‍යයක් අසල්වැසි මාලදිවයින් රාජ්‍ය. මේ මාලදිවයින් රාජ්‍යයේ මෙකී සියලු වත්පොහොසත්කම් සහිතව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය, ශ්‍රී ලංකාවේ දිහිවර කර්මාන්තය සහ අනිකුත් අවශේෂ බොහෝ කර්මාන්ත සහ අනිකුත් ආර්ථික කටයුතු සඳහා අවශ්‍ය කරන මඟ පෙන්වීම සහ ඒ වෙනුවෙන් වූ මිත්‍රශීලී සබඳතා තහවුරු කර ගැනීම මේ සංචාරයේදී සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙම ජනාධිපතිවරයා මාලදිවෙන් ජනාධිපතිවරයා සිව් දින නිල සංචාරයේ ඊයේ දිනේදී ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව අද දවසේදී මෙනිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව දෙරටේ රාජ්‍ය නායකයින් අතර සාකච්ඡා පවත්වන්නට නියමිතයි. ඒ සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය නියෝජනය කරමින් අමාත්‍යවරුන් එවැගේම මාලදිවෙන් රාජ්‍ය නියෝජනය කරමින් එරට රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතයි. ඉන් අනතුරුව දෙරට අතර ප්‍රධාන වශයෙන් ගිවිසුම් හතරක් හුවමාරු කර ගනිමින් දෙරටේ ආර්ථික සමාජීය සහයෝගිතාව ශක්තිමත් කරන කාර්යයන් අද දවසේ සිදු කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව මාලදිවයිනත් සමග පවත්වාගෙන යන මේ සබඳතාවන්හි තවත් එක් ප්‍රතිඵලයක් ලෙස දෙරටෙහි රැකියා සඳහා සංචාරය කරන බොහෝ දෙනෙක් අපට ඒ අතර හඳුනා ගන්නට පුළුවන්. ආර්ථික වශයෙන් ශක්තිමත් බවක් මේ දෙරට තුළම ගොඩනගා ගැනීම සඳහා අවැසි මාර්ගය සකසාගත් දෙරටක් ලෙස ශ්‍රී ලංකාව සහ මාලදිවයින පිළිබඳව හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ සියලු කාරණා ඔස්සේ වැදගත් වුණු මාලදිවයින් රාජ්‍යයේ වර්තමාන ජනාධිපතිවරයා මාලදිවයින් ඉතිහාසයේ නොයසේ නම් වර්ෂ 1965න් පසුව නිදහස ලබා ගැනීමෙන් පසුව පාලන බලය ලබාගත් 8 වන ජනාධිපතිවරයා වන්නේ ආචාර්ය මොහමඩ් මුයිසු මහතායි. එතුමා සහ මාලදිවයින් ජනාධිපති ආර්යා සයිදා මොහමඩ් මහත්මිය පෙරටු කරගත් රත්පෙළ දැන් මේ මොහොතේ ජනාධිපති කාර්යාලය දක්වා ගමන් ආරම්භ කොට තිබෙන බව අපට දැනගන්නට පුළුවන් සහ අපට පෙනෙනවා. අශ්වාරෝහකින් පිරිවරා ගනිමින් මේ සියලු ගෞරව සම්ප්‍රයුක්ත පරිසරයක් සහිතව මාලදිවයින් රාජ්‍යයේ රාජ්‍ය නායකයාට ශ්‍රී ලංකා රාජ්‍යයේ ගෞරවය ආචාර්ය නිල වශයෙන් පිළිගැනීම සිදු කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සෝදානම් කොට තිබෙනවා. மாலைத்தீவு குடியரசின் மேதகு ஜனாதிபதி கலாநிதி முகமது மொய்சு அவர்கள் இப்பொழுது ஜனாதிபதி செயலகத்துக்கு அழைத்து வரப்படுவதை நீங்கள் திரையில் காணக்கூடியதாக இருக்கும். குதிரைப்படையின் மரியாதை அணிவகுப்போடு மாலைத்தீவின் மேதகு ஜனாதிபதி அவர்களும் மாலைத்தீவின் முதல் பெண்மணி அவர்களும் இப்பொழுது காலி முகத்திடலில் அமைந்திருக்கின்ற ஜனாதிபதி செயலகத்துக்கு அழைத்து வரப்படுகின்றார்கள். இங்கு ஜனாதிபதி செயலகத்தின் பிரதான நுழைவாயின் அருகிலே ஜனாதிபதியின் செயலாளர் அவர்களும் நெறிமுறை தலைவர் அவர்களும் மாலைத்தீவு ஜனாதிபதியினை வரவேற்பார்கள். அதனைத் தொடர்ந்து இந்த பிரதான பந்தல் பகுதியிலே இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் கௌரவ ஜனாதிபதி அன்ருகுமார் திசாநாயக்க அவர்கள் மாலைத்தீவு குடியரசின் மேதகு ஜனாதிபதி கலாநிதி முகமது மொய்சு அவர்களையும் முதல் பெண்மணி அவர்களையும் உத்தியபூர்வமாக வரவேற்று விசேட மேடைக்கு அழைத்து செல்ல வருகின்றார்கள். This ceremonial welcome by His Excellency Anura Kumar Disanayake reflects the importance Sri Lanka places on this relationship and follows long-standing diplomatic tradition. We witness His Excellency Dr. Mohamed Muizzu arriving to the Presidential Secretariat. විශේෂ රත්ත පෙළකින් අශ්වාරෝහකින් සමග දැන් ගාලුමෝදර ජනාධිපති කාර්යාලයට ප්‍රවිෂ්ඨ වන ద్వාරයට පැමිණි මාලදිවයින් ජනරජයේ ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් ශ්‍රී ලාංකීය නර්තන සම්ප්‍රදායේ අභිමානයේද කැටුව එතුමන් පිළිගැනීම සඳහා සූදානම් නර්තන ශිල්පීන්ගේ අලංකාරත්වයක් නැති. අනතුරුව රාජ්‍ය නායකයා පිළිගැනීම වෙනුවෙන් එතුමන්ට මේ අවස්ථාව සඳහා සලකර සිටීම සාම්ප්‍රදායිකව සිදු කරනු ලබන්නේ ජනාධිපති ලේකම්වරයා සහ මාලදිවයින් ජනාධිපතිවරයාගේ මේ විදේශ සංචාරයේ කාර්යභාර ප්‍රධානී විසින්. ශ්‍රී ලංකාවට පැමිණි මාලදිවයින් ජනරජයේ ජනාධිපති ආචාර්ය මොහමඩ් මුයිසු මහතා සහ ජනාධිපති ආර්යාව දැන් ජනාධිපති කාර්යාලයට සපත් වුණා. එතුමන් ශ්‍රී ලංකා ජනාධිපති
අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීම වෙනුවෙන් දැන් ගරු සරු ඇතිව එක්වන සුවිශේෂී මොහොතයි අප දකින්නේ. மாலைத்தீவு குடியரசின் மேதகு ஜனாதிபதி கலாநிதி முகமது முனிசு அவர்கள் இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் கௌரவ ஜனாதிபதி அன்றுகுமார் திசாநாயக் அவர்களால் உத்தியோகபூர்வமாக இந்த வேளையில் வரவேற்கப்படுகின்றார். அத்தோடு மாலைத்தீவு குடியரசின் முதற் பெண்மணி திருமதி சாஜிதா முகமது ஆகியோரும் இப்பொழுது பிரதான மேடைக்கு அழைத்து செல்லப்படுகின்றார்கள். முப்படையினுடைய மரியாதை அணிவகுப்பும் இப்பொழுது இடம்பெற காத்திருக்கின்றது. செங்கம்பல வரவேற்போடு மாலைத்தீவு குடியரசின் மேதகு ஜனாதிபதி அவர்கள் காலி முகத்திலில் அமைந்திருக்கின்ற ஜனாதிபதி செயலகத்தின் முன்றலுக்கு இப்பொழுது அழைத்து வரப்பட்டிருக்கின்றார்கள். මාලදිවින් ජනාධිපතිවරයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදා උත්තමාචාර්යයි දැන් පිරිනමන ලබන්නේ. ආරාධනය පිළිගැනීම පිළිබඳව එතුමන්ට මම ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකාව සහ මාලදිවෙන් එකිනෙකට එකිනෙකා කෙරෙහි ගෞරවය ලබා දෙන ලස්සන රටවල් දෙකක්. ආගන්තුක සත්කාරයන් සහ සංවේදී හදවත් තිබෙන මිනිසුන් ජීවත් වෙන රටවල් දෙකක්. අපේ දෙරට අතර නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වූයේ 1965 ජූලි මාස 26 වෙනි දින. මාලදිවෙන් නිදහස ලැබූ පළමු දිනයේ සිට බව ඇත්ත. නමුත් ඒ සබඳතා නිල කාලයට වඩා සියවස් ගණනාවක් පුරා ඈතට දිව යනවා. ඓතිහාසික වාර්තාවලට අනුව විජය කුමරු සමග පැමිණි කණ්ඩායමේ කොටසක් පදිංචි වූ ස්ථානයේ මාලදිවින බව මහවංශයේ සඳහන් කරනවා. ඒ අනුව බැලුව විට අපේ සබඳතා මිත්‍රත්වය අන්‍යෝන්‍ය ගෞරවය සහ සමීප සංස්කෘතිය සහ භාෂාමය බැඳීම් දක්වා සියවස් ගණක් ඈතට මුල් බැසගෙන තිබෙනවා. ඒ සියල්ල අපගේ රටවල් දෙක අතර බැඳීම් ශක්තිමත් කිරීමට හේතු වී තිබෙනවා. වසර ගණනාවක් පුරා මෙම ඓතිහාසික සබඳතා අපගේ කලාපයේ සාමය, සමෘද්ධිය සහ තිරසර සංවර්ධන සඳහා පොදු අභිලාෂයන් ජයග්‍රහණය කිරීමේ පදනම බවට පත් වී තිබෙනවා. වෙළඳාමේ විවිධාංගීකරණය ශ්‍රී ලංකාව සහ මාලදිවින අතර ද්වීපාරක සබඳතාවල ශක්තිමත් අංගයක් බව සිහිපත් කළ යුතු තිබෙනවා. විශේෂයෙන්ම සාක් රටවල් අතර ශ්‍රී ලංකාව සඳහා තුන්වන විශාලතම අපනයන ගමනාන්තය මාලදිවින බව ගෞරවයෙන් මතක් කරනවා. එය අප දෙරට පවත්වාගෙන යන අඛණ්ඩ පුද්ගල සබඳතා මෙන්ම සමීප මිත්‍රශීලී ද්වීපාරක සබඳතා සඳහා සාක්ෂියක් වෙනවා. ඒ සමීපකම් අපගේ රටවල් දෙකට එක්ව සහ අවබෝධයෙන් පෙරට යාමට මහඟු අවස්ථාවක් ලබා දෙනවා. දේශගුණය, මානව ගුණය, ආර්ථිකය, සංස්කෘතික විචිත්‍රත්වය, ජීවන රටාව, ආගන්තුක සත්කාර යන ආදී මේ සියල්ල ගැන බැලුව විට අප රටවල් දෙක අතර බොහෝ සමානකම් සහ සමීපකම් තිබෙනවා. අප අතර අසමානකමකට ඇත්තේ මාලදිවින තනිතලා සුන්දර බිමක් වීම සහ ශ්‍රී ලංකාව කඳුවැට සහිත සුන්දර බිමක් වීමෙන් පමණයි කියාමට හිතෙනවා. අප දෙරට අතර පවතින සමීපතම බැඳීමේ ඊටාම හෘදයාංගම අත්දැකීම් බොහොමයක් තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මෑත කාලේ මුහුණ දුන් අතිශය අවසනාවන්ත ස්වභාවික ව්‍යසනීය වූ දිට්ඨා සුළු කුණාටුවෙන් පසු මාලදිවෙන් රජයේ සහ ජනතාව අපට ශක්තියක් වූ ආකාරය මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරනවා. තමන්ගේ අසල්වැසියෙකු පීඩාවට හෝ ව්‍යසනයකට ලක් වූ විට ෂණිකව මැදිහත් වීමේ ආදර්ශය මාලදිවෙන සහ එරට ජනතාව ක්‍රියාවෙන් ඔප්පු කළා. ඒ ලබා දුන් අතිමහත් සහයෝගීතාවය සහ ත්‍යාගශීලීත්වය වෙනුවෙන් මම ජනාධිපති මුයිසිටත් මාලදිවෙන් රජයටත් එරටේ ජනතාවටත් මගේ කෘතඥතාවය පළ කළා. ව්‍යසනයේ මොහොතේ අප වෙත දුක කළ දෑත් හදවතේ ගැඹුරු ගෞරවයෙන් සිහිපත් කරනවා. ජනාධිපති මුයිස් සහ මමත් දූත පිරිස සමග පැවැත් වූ ද්වීපාරක සාකච්ඡාවලදී අපගේ බහුවිධ සබඳතාවල වත්මන් තත්ත්වය සමාලෝචනය කරා. විශේෂයෙන්ම ගෝලීය දේශගුණික විපර්යාසය සහ එහි බලපෑම අපගේ රටවල් දෙකටම පොදු තරජනයක් සහ ගැටලුවක් වී තිබෙන අතර ඒවට විසඳුම් සෙවීම සඳහා අපගේ රටවල් දෙක ජාත්‍යන්තර සංසදවලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළා. මුහුදු මට්ටමින් ඉහළ යාමට සහ ගෝලීය උණුසුමට එරෙහිව මාලදිවිනේ විශාල සටනක් සිදු කරන අතර එම සටනේදී මාලදිවිනේ විශ්වාසනීය සටන් සගයෙකු ලෙස අපි කටයුතු කරන බව සිහිපත් කරනවා. අපගේ දෙරටේ ජනතාවට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලබා දීම සඳහා බොහෝ ශේෂ්ත්‍රවල සහයෝගීතාවය තවදුරටත් වැඩි දියුණු කිරීම සහ විවිධාංගීකරණ කිරීමට ඇති ක්‍රම පිළිබඳව අපි අදහස් වමාරු කරගත්තා. විශේෂයෙන්ම සංචාරක අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය, ක්‍රීඩා හා තරුණ සංවර්ධනය, ලේඛනාගාර, ආරක්ෂක අංශ යන ශේෂ්ත්‍රවල සහයෝගීතාවය පිළිබඳව අවපොත්තා ගිවිසුම් වලට අපි අත්සන් ලැබුවා. කලාපයේ වැදගත් ආර්ථික හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව මාලදිවින පිළිගන්න අතර මාලදිවින සමග මෙම හවුල්කාරීත්වය තවදුරටත් පුළුල් කිරීමට අප උනන්දු වෙනවා. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ සහ කෘත්‍රිම බුද්ධිය
දීවරහ කුසිසකසුම් සංචාරක සහ විවේක මෙන්ම දීපල විලදම් සහ නාගරික යටතල පහසුකම් අංශවල අදාළ ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගවේෂණය කර ලෙස මා මාලදීව ව්‍යාපාරවලට මම ආරාධනා කළා. හෙට එනම් මෙයින් 5 වෙනි දින පැවැත්වීමට නියමිත ව්‍යාපාරික සංසන්දේ සාර්ථකත්වය සඳහා මම මගේ සුබ පැතුම් පිරිනමන අතර ඒ ඉදිරි දිනවලදී බොහෝ ඵලදායී හවුල්කාරීත්වය සඳහා මඟ පාදනු ඇතැයි මම විශ්වාස කරනවා. සාගරය නිවහන කරගත් දූපත් ජාතීන් ලෙස අපගේ ජීවන රටාව සහ ප්‍රවර්ධනය සාගරයේ මතම බොහෝ සෙයින් රඳා පවතින බව සිහිපත් කළ යුතුයි. මෙම සන්දර්භය තුල දීවර කර්මා ශේස්ත්‍රයේ අපගේ රටවල් දෙක අතර සහයෝගිතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මම ජනාධිපති මුයිසු මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මාලදිවිනේ කාර්මික දීවර සමාගම යටතේ නිෂ්පාදනය කරන ලද දීවර නිෂ්පාදන කොළඹදී දියත් කිරීම උත්සවයට ජනාධිපති මුයිසු මැතිතුමා නායකත්වය දෙනවා. එම උත්සවයේ සාර්ථක වන ලෙසත් ඵලදායී හවුල්කාරීත්වය ගොඩනගා ගැනීමට හැකිවන ලෙසත් මම මගේ සුබ පැතුම් පිරිනමනවා. අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා සැලකිය යුතු විභවයක් ඇති බෝට්ටු නිෂ්පාදන අංශයේ සහයෝගීතාවයේ අමතර හැකියාවන් ගවේෂණය කිරීමට ශ්‍රී ලංකාව දක්වන උනන්දුව පිළිබඳව මම ජනාධිපති මුයිසු මැතිතුමාට දැනුම් දුන්නා. ඒ වගේම මාලදිවයිනේ සංචාරක කර්මාන්තයේ සාර්ථකත්වය ශ්‍රී ලංකාවට හිතකර බලපෑමක් ඇති කරන අතර සංචාරකින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන දෙකම දිත්ව ගමනාන්තයක් ලෙස තෝරා ගන්නවා. මාලදිවයිනේ සංචාරක කර්මාන්ත ආයෝජන සිදු කර ඇති බොහෝ ශ්‍රී ලාංකික සමාගම් තිබෙනවා. ඒ නිසා සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභයන් අපේ රටවල් දෙකටම ලබාගත හැකි අවකාශයන් අවස්ථාවන් ගවේෂණය කිරීම වඩාත් ඵලදායීතාවයක් ගෙන දෙනවා. මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර දැනටමත් විශිෂ්ට ගුවන් සබඳතාවයක් පවතින අතර ගුවන් සේවා මෙන්ම සමුද්‍රීය සබඳතාවයේ සහයෝගීතාවය අපගේ ආර්ථිකය දෙකටම වැදගත් වන සංචාරක අංශයට සහාය වනු ඇතැයි අප විශ්වාස කරනවා. අද උදෑසන අපගේ සාකච්ඡා අතරතුර කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය සඳහා අපගේ හවුල් කැපීම නැවත තහවුරු කරා. ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ ඉන්දියන් සාගරයේ මන්සන්දිවල පිහිටා රාජ්‍යයන් දෙකක් අප දෙරටම බොහෝ විට පොදු බලපෑම් වලින් මුහුණ දෙන රටවල් වෙනවා. විවිධ ජාරම් වලට හා තරජ වලට අපගේ රටවල් සහ අපගේ මුහුදු සීමා පත් කර ගැනීමට ඉඩ නොදීමට සාහමික ක්‍රියාමාර්ග ගත යුතු තිබෙනවා. මෙම විශේෂ අවස්ථාවේදී ශ්‍රී ලංකාව මාලදිවයිනේ මහ කොමසාරිස් කාර්යාලය සඳහා කොළඹින් ඉඩමක් වෙන් කර ඇති බවත් ඒට ප්‍රතිචාර වශයෙන් මාලදිවයිනේ විසින් මාලෙහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහා ඉඩමක් වෙන් කර ඇති බවත් මම නිවේදනය කිරීමට කැමැතියි. අදාළ ගිවිසුම් අවසන් කිරීමට රජයන් දෙකම කටයුතු කරමින් සිටිනවා. අවසාන වශයෙන් ශ්‍රී ලංකාවටම සංචාරය සිදු කිරීම පිළිබඳව ජනාධිපති මුයිසු මැතිතුමාට ආර්යාව සහ සම්භාවනීය දූත කණ්ඩායමේ සමාජිකයන්ට නැවත වරක් මගේ අවංක කෘතඥතාවය පළ කරන්න කැමැතියි. ඔබතුමා අප රටේ සංචාර කිරීම තුළින් අප දෙරට අතර ශක්තිමත් හවුල්කාරීත්වයක් පාදක වන හොඳ හිත විශ්වාසය සහ මිත්‍රත්වය පිළිඹිනවා. මෙම සංචාරයේ ඉදිරි වසරවලදී අපගේ සබඳතා තවදුරටත් තහවුරු කරනු ඇතැයි අප විශ්වාස කරනවා. සෑම සාධනීය කටයුත්තක් උදෙසාම ඔබගේ දෙවන නිවහනේ දොරටු විවෘත ඇති බව මා සිහිපත් කරනවා. බෙහෙවින් ස්තුතියි. Thank you very much, Your Excellency. May I now invite His Excellency Dr. Mohamed Muizu, President of the Republic of Maldives, to deliver the media statement.